අපි අද හෙල්ති විදියට chili paste එක හදාගන්න යන්නේ. ඉතින් මුලින්ම භාජනයක ලිපේ තියාගෙන ඒකට මම දාගන්නවා ඔලිව් තෙල් මේස හැඳි 2ක්. ඊට පස්සේ ඒකට හොඳට පොඩි වෙන්න කපාගත්ත සුදු ලුණු ටිකක් දාගන්නවා. සුදු ලුණු බික් 4ක් විතර දාගෙන තියෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය වෙනද වගේම description box එකේ දාලා තියෙනවා. ඒකට මම කූනිස්සු ටික දාගන්නවා. ඔයගලන්ට කූනිස්සු උඹල කඩ එහෙම හාල් මැස්සු වගේ දේවල් දාගන්න පුළුවන් මේ වෙලාවේ. ඒ ටික හොඳට බැදුනට පස්සේ ඒකට මම එකතු කරගන්නවා සීනි මේස හැන්දා. සෝයා සෝස් මේස හැන්දාක එකතු කරගන්නවා. තක්කාලි සෝස් මම මේ වෙලාවේ දාගන්නවා. ඔයගලන්ට කැමති නම් මේක අන්තිමේට එකතු කරගන්න පුළුවන් තක්කාලි සෝස් ටික. ඊළඟට මම කෑලි මිරිස් ටික දාගන්නවා. මෙන්න මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳට මඩු කරලා ඉවරලා එහෙම නැත්නම් ලිපේ ගින්දර ඕෆ් කරලා තමයි මේක හොඳට කවලම් කරනවා. ලිපේ ගින්දර ඕෆ් කරත් කමක් නැහැ දැන්. මොකද වාජනයේ රසනෙට මේ ටික හොඳට අපිට බෙද ගන්න පුළුවන්. මොකද වැඩි වෙලා බද ගන්න අවශ්‍ය නැහැ. මොකද කෑලි මිරිස් ටික කර වෙන්න බලන නිසා. මේ ටික හොඳට කවලම් කරාට පස්සේ මම ඒකට ලුණු ටිකක් දාලා හොඳට ආයෙම කවලම් කරගන්නවා. මේ විදිය ගොඩාක් හොඳයි. මොකද තෙල් අඩුවෙන් දාන නිසා තෙල් අඩුවෙන් සහ සීනි අඩුවෙන් මම දාගත්තේ. මේ විදියටත් ඔයගොල්ලෝ හදලා බලන්න. මම කලිනුත් රෙසිපි එකක් දාලා තියෙනවා. chili paste වල ගොඩක් කල් තියාගන්න පුළුවන් මේ දෙවිතියටම. ඉතින් මේ විදියට හදලා ඉවරලා බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න තවත් රස රෙසිපි එකකින්.